කොහොමද අපේ ළමයි ටික? ඔන්න දැන් අපි රිමයින්ඩර් සීරීස් එකේ පාඩම් 4ක් විතර ඉවර කරලා තියෙන්නේ නේද? දැන් අපිට අද තියෙන්නේ 5 වෙනි පාඩම කරන්න. මොකද්ද 5 වෙනි පාඩම? ඝර්ෂණය තමයි 5 වෙනි පාඩම. මේක ගැනම අර 4 වෙනි පාඩමේ පොඩ්ඩක් කියනවා නේද? මේ ඔයාලට මේ ටික බලාගෙන යද්දිම තේරෙනවා අර කලින් වීඩියෝ වල මෙයා ඉගෙන ගත්තානේ කියලා. මේ ඒකේ කරුණු ටිකක්ම තමයි තව ටිකක් දිගුවක් විදියට තියලා තියෙන්නේ. තේරෙනවද? ඒතර ඝර්ෂණ බලය ගැන තව ටිකක් වැඩිපුර විස්තර ටිකක් ඉගෙන ගන්නයි තියෙන්නේ. හරිනේ. එතකොට මොකද්ද ඝර්ෂණය කියන්නේ? අපි ඝර්ෂණය කියේ මොකද්ද? දැන් අපි වස්තුවක් චලිත දැන් මෙහෙම අපි හිතමු මේ පෙට්ටිය ඇදලා ගන්න යනවා කියලා. එතකොට නැත්තම් අපි තල්ලු කරන්න යනවා කියමු. මේ එයා ඉන්න තලෙන් නැත්තම් පෘෂ්ඨයෙන් මොකද කරන්නේ? එයා කරන්නේ මෙයාගේ චලිතයට විරුද්ධව තව බලයක් යොදනවා. ඒකට අපි අර පාඩමේ කිව්වා ප්‍රතිරෝධී බලය කියලා. ඒකටම ඝර්ෂණය කියනවා කියලා කිව්වා. දැන් මේකෙදි අපි කෙලින්ම ඝර්ෂණය කියලායි මේකට කියන්නේ. වෙනසක් නෑ දෙකම එකයි. තේරුණා නේද? හරි. එතකොට දැන් මොකද වෙන්නේ? ඝර්ෂණ බලය වස්තුවේ චලිතයට සෑම විටම විරුද්ධයිලු. හරිද ඒක? ඔව් නේද? ඇයි බලන්න මේ වස්තුව දැන් ඔයාලා මෙන්න මෙහෙම එකක් හිතන්න. අපි උදාහරණයක් ගමු ලස්සන. ඔයාලා ඔය ඉස්කෝලේදී පෑන් ගහලා දෙන දැන් අපේ කාලේ එහෙම ඔය පෑන් ගහලා කියලා මේසේ කියලා ගහනවා. නේද? පෑනකින් තව පෑන් ඔන්න ඔහොම වටේට ළමයි ටික වට වෙලා පෑන් තියේදී ඔන්න ඔහොම පෑන් ගහනවායි ගහනවා. හරි නේද? එතකොට දැන් ඔය සමහරලාට මොකද වෙන්නේ? පෑනකට මෙහෙම ගැහුවාම නියපොත්තෙන් ගැහුවට පස්සේ පෑන ලිස්සලා ගිහිලා එක තැනක නවතිනවා. ඇයි පෑන දිගටම ගිහිලා බිමට වැටෙන්නේ නැත්තේ? එහෙමත් වෙනවා. දැන් අපි හිතමු පොඩි බලයක් දීලා නම් යවුවේ. ඇයි? නැත්තම් ඕන්නම් තිබ්බ නේද මෙහෙම දිගටම යන්න එක දිගට. ඇයි එහෙම ඒක නවතින්නේ? ඒ නවතින්නේ මෙන්න මේ ඝර්ෂණ බලයෙන්. ඇයි මේ යන පෘෂ්ඨයෙන් මෙයා මේ බලයක් යොදනවා එයාගේ චලිතයට විරුද්ධව. දැන් එතකොට එයා යන්න හදනවා මෙයා විරුද්ධව චලිතය යොදනවා. තියෙනවද බලයක් යොදනවා. තේරෙනවද? එතකොට දැන් අපි හිතමු පෙට්ටියක් මෙන්න මෙහෙම මේ වගේ ලිස්සලා එවනවා කියලා. දැන් ඔන්න පෙට්ටිය මේ පැත්තේ ඉඳන් මෙහාට මම අර පැත්තේ ඉඳන් මෙහෙම ලිස්සලා තලයේ දිගේ ඔන්නම යවනවා. තේරෙනවද? එතකොට මේක මෙහෙම දැන් ඝර්ෂණ බලයෙන් ටික අඩු වෙලා මෙන්න මේ හරියක් වගේ වෙද්දි නවතිනවා. තේරෙනවද? අන්න එහෙමයි මේ ඝර්ෂණ බලය වැඩ කරන්නේ. එතකොට බලන්න ඝර්ෂණ බලය වස්තුවේ චලිතයට සෑම විටම විරුද්ධයිලු. ඒක හොඳ පොයින්ට් එකක් නේද? ඇත්තටම විරුද්ධයි තමයි. මෙයා චලිත වන දිශාව මේ දිශා දෙකක් විරුද්ධයි. හරි. ඊළඟට ඝර්ෂණ බලයට ගත හැකි උපරිම අගයක් තියෙනවා. මේක මේ පොතේ මෙහෙම දාලා නැහැ. පොතේ දාලා තියෙන්නේ යා හැකි උපරිම සීමාවක් තියෙනවා කියලා. තේරෙනවද? ඒ සීමාවකින් පස්සේ වැඩි වෙන්න බෑ කියලා. ඒ කියන්නේ ඝර්ෂණ බලයට අපි කලින් වීඩියෝ වලත් කිව්වා. මෙයාට ගන්න පුළුවන් මේ උපරිම අගයක් තියෙනවා. තේරෙනව නේද? එතකොට මේ උපරිම අගය මෙන්න මෙයා මේ ඉන්න තලයේ මත සහ මෙයාගේ මෙයා ඉන්න දැන් සුමට තලයක්ද රළු තලයක්ද? දැන් ඔය මේසෙනේ තලය කියන්නේ. මේ මේසයක් උඩ ගිහලා හිටන්නකෝ. එතකොට ඒක මත සහ මෙයාගේ අර යට තියෙන පෘෂ්ඨය මත රඳා පවතිනවා මේ ඝර්ෂණ බලයට ගන්න පුළුවන් උපරිම අගය. තේරුණාද? එතකොට ඝර්ෂණ බලයට ගන්න පුළුවන් උපරිම අගයක් තියෙනවා. මේ සරල කරුණු මේවා මෙහෙම ලොකුඩු විස්තර කරගෙන ගියාට ටක් ගාලා ඔලුවට දාගන්න පුළුවන්. හරි. එම උපරිම අගයේ තෙක් ඒට අපයොදන බලය සමග සමතුලිත වෙන්න පුළුවන්. අන්න වැදගත් කරුණක්. අපි කියව මොකද්ද? දැන් අපි කිව්වා එදා ඝර්ෂණ බලයට උපරිම යන්න පුළුවන් උපරිම 5 නිව්ටන් කියමු. තේරුණාද? 5 නිව්ටන් කියමු උපරිම යන්න පුළුවන්. දැන් මෙහෙන් එයාට බලයක් යදෙනවා. දැන් මේ වස්තුව මෙහාට චලිත වෙද්දි මෙහෙට බලයක් එනවා නිව්ටන් 1ක. හරි නේද? එතකොට නිව්ටන් 1ක බලයක් යදුවහම මෙයා නිව්ටන් 5ම දායි මෙයාට 5ම උපරිම දාන්න පුළුවන් කියලා නෑ. මොකද කරන්නේ? මෙයාත් නිව්ටන් 1යි දාන්නේ. ඒ මොකද කරන්නේ මෙයා? සමතුලිත කරගන්නවා. අන්න වැදගත් වචනේ. දැන් මම මෙන්න මේවා වැදගත් කියලා කිව්වා. සමතුලිත වෙනවා. අරයත් එක්ක සමතුලිත වෙනවා. ඒ කියන්නේ චලනය වෙන්න දෙන්නේ නෑ මුල් හරිය. තේරුණා නේද? හරි. ඊළඟට මොකද වෙන්නේ? දැන් එයා සමතුලිත වෙනවානේ. ඊළඟට මොකද කරන්නේ? ඔන්න බලන්න. ඝර්ෂණ බලයේ උපරිම අගයට වඩා ඝර්ෂණ බලයේ උපරිම අගයට වඩා වැඩි බලයක් යෙදුව විට අසමතුලිත බලයක් ඉතුරු වෙනවලු. මේ මොකද්ද කියන්නේ? අපි පැහැදිලි කරමු. මොකද්ද කියන්නේ? දැන් මං කිව්වා නිව්ටන් එකක් අපි මෙහෙන් දැම්මොත් මෙයාත් නිව්ටන් එකක් දානවා. දෙකක් දැම්මොත් දෙකක් දානවා. තුනක් දැම්මොත් තුනක් දානවා. හතරක් දැම්මොත් හතරක් මෙයාත් දානවා. පහක් දැම්මොත් පහක් දානවා. දැන් ඊළඟට බලන්න ඊළඟ අවස්ථාවේ දැන් මෙයාට දාන්න පුළුවන් උපරිම 5යි. තේරුණාද? දැන් අපි 6ක් දාපු ගමන් මෙයා 6ක් දානවද? නෑ. මෙයා 6ක් දාන්නේ නෑ. ඇයි
එයාට ඕන හින්දා දාන්නේ නෑ. මෙයා දාන්න කැමති. ඒ වුණාට එයාට දාන්න බෑ. දාන්න තරම් ශක්තියක් නෑ. ශක්තියක් නෑ කිව්වේ මේ යාට තියෙන උපරිම අගේ තමයි 5 උට. තේරුණා නේද ලස්සන මේ. එතකොට මෙයා අපි 6ක් දැම්මම මෙයාට දාන්න පුළුවන් උපරිම 5යි. එතකොට මොකද වෙන්නේ? එකක් අපේ වැඩි. අන්න එතනින් පස්සේ තමයි වස්තුව චලිත වෙන්න පටන් ගන්න. තේරුණාද ලස්සනට? මෙන්න මේ එතකොට තමයි මෙන්න මේ අසමතුලිත බලයක් කියලා ඉතුරු වෙන්නේ. ඔන්න ඕක ඉතුරු වෙන්නේ එතකොට. අසමතුලිත බලය කියන්නේ මොකද එතකොට? අර මේ දැන් අපි යොදන බලය මේකට වඩා වැඩි. එතකොට අපි යොදන බලයෙන් මේක අඩු කරනවා. මෙන්න තියෙන ප්‍රකාශනය බා. එවිට දැන් අසමතුලිත බලයක් ඉතුරු වෙලානේ. අසමතුලිත බලය සමානයි අප යොදනු ලබන බලය. දැන් අප යොදනු ලබන බලය වැඩි. එතකොට ඊළඟට ඒකෙන් අඩු කරන ඝර්ෂණ බලය උපරිම අගය. ඇයි අපි යොදන ලබන බලය වැඩිනේ. එතකොට එයා ඉතින් ආයෙ පොඩි බල දදා ඉන්නේ නැහැ. උපරිම අගය දාගෙනම ඉන්නවා. තේරෙනවද? නවත්තන්න බැරි වුණා මොකද කරන්නේ? උපරිම අගය දාගෙනම ඉන්නවා. මම කොහොම හරි try කරනවා කියලා හිතාගෙන තේරෙනවද? හරි. එතකොට ඝර්ෂණ බලයේ උපරිම අගය තමයි දාන්නේ. දැන් අපි උදාහරණයක් ගමු. අපි ඔන්න බලයක් යොදනවා නිව්ටන් 14ක. හරිද? නිව්ටන් 14ක. දැන් මේ අවස්ථාවේදී අසමතුලිත බලය වෙන්නේ කොහොමද? මොකද්ද වෙන්නේ? දැන් අපි කිව්වා ඝර්ෂණ බලය මේ අවස්ථාවේ උදාහරණෙදී ගන්න පුළුවන් උපරිම 5යි කියලා. එතකොට අසමතුලිත බලයනේ කීයද? 9යි නිව්ටන්. අන්න එහෙම අසමතුලිත බලය ඉතුරු වෙනවා. තේරුණා නේද? ඔන්න ඔච්චරයි මේකේ තියෙන කරුණු ටික. පැහැදිලිව තේරුණාද අපේ ළමයි ටිකට? ඔක්කොම තේරුණා නේද? හරි. එතකොට මේ තමයි ඝර්ෂණයේ අර මූලිකම කරුණු ටික.